good morning ළමයි කොහමද? හොඳින් ඉන්නාද? මං හිතනවා හැමෝම හොඳින් ඉන්නා කියලා. ඉතින් අද මං උදේම ආවේ ඔයාලට පොඩි දෙයක් ගැන කියන්න. මට මේක ඔයාලට කියන්න ඕන කියලා හිතුණා. ඔයාලා හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න එනකොට අනිවාර්යයෙන්ම ඔයා ගාව තියෙන පරණ ඔයාලා මොනවද හරි බෙහෙත් ගන්නවා නම් බෙහෙත් ගත්තා නම් ඒ සම්බන්ධව තියෙන සියලුම වාර්තා අරගෙන එන්න අමතක කරන්න එපා. මොකද ගොඩක් අයට හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා ડોක්ටර් එයාගෙන් විස්තර අහද්දී සමහර රෝග ගැන කියන්න එයාලට අමතක වෙනවා. එහෙම වුණාම එයාලා මෙච්චර දවසක් පාවිච්චි කරගෙන ආපු බෙහෙත් ડોක්ටර්ට මගහැරුණොත් ඉස්සරහට ડોක්ටර්ගේ ප්ලෑන් එකත් එක්ක ඔයාට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අනිවාර්යයෙන්ම ECG පටි තියෙනවා නම් ඔයාලා කලින් ඇඩ්මිට් වෙලා ටිකට් කපද්දි කියන්නේ ඩිස්චාර්ජ් වෙද්දී ඔයාලට මොනවා හරි රෝග වාර්තාවක් ලියලා දුන්න කාඩ් එකක් තියෙනවා නම් ඔයාගේ ක්ලිනික් පොත් ඒ වගේම පාවිච්චි කරපු බෙහෙත් ජාති මේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහලට එද්දී අරගෙන එන්න අමතක කරන්න එපා. මොකද ඔයා ඒ අරගෙන එන දෙයින් ඔයාගේ ජීවිතය තමයි පරිස්සම් වෙන්නේ. මොකද වැරදි පියවරකට යනවට වඩා ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ පරිස්සම් කරගන්න. ඉතින් දන්නේ නැති අයව දැනුවත් කරන්න හැමෝටම කියන්න. ඔයා අනිවාර්යෙන් හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා නම් මොනවද අරන් යන්න ඕනි කියන එක දන්නේ නැති අයව දැනුවත් කරන්න කියලා දෙන්න යට. ඉතින් තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඔයාටත් පුළුවන්. ගිහින් එන්න. ඉතින් Rush with Health Tips YouTube channel එක subscribe කරලා මම ඒක දිගටම රැඳිලා ඉන්න.